සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඩේලි ලයිෆ් විත් ශෂි මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට වෙනස්ම වීඩියෝ එකක් තමයි ගෙනත් තියෙන්නේ. අද මම ඔයාලත් එක්කන් ෂෙයා කරගන්නේ මගේ අලුත් ගෙදරට ගෙදර ඕපනින් එකේදී මට ලැබුණු තෑගි මොනාද කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්කන් රැඳිලා ඉන්න. මං ඔයාලට එකින් එක පෙන්නන්නම් මට ලැබුණු තෑගි මොනාද කියලා. මට මේ ගිෆ්ට් ලබා දුන්න හැමෝටම බොහොම ස්තුතියි. මම මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් කරගන්නවා වෙනුවෙන් හැමෝටම බොහොම ස්තුතියි කියන්න. ඉතින් මන් දන්නවා මගේ යාළුවෝ, මගේ මහත්තයාගේ යාළුවෝ, ඒ වගේම මගේ පවුලේ අය, මගේ මහත්තයාගේ පවුලේ අය මේ හැමෝම මගේ වීඩියෝ එක බලනවා කියලා. ඉතින් මෙතන තියෙන්නේ ඔයාලා මට හැමෝම මට දුන්න ගිෆ්ට් තමා. ඉතින් බොහොම ස්තුතියි. මම මේවා ඔයාලට පෙන්නන්නේ ඒ කියන්නේ ලොකුකමකට ඒ වගේ දෙයකට නෙමෙයි. මම මේ ඔයාලත් එක්කන් ෂෙයා කරගන්නේ මට ලැබුණු තෑගි වලින් මම සතුටු වෙන අයුරු, ඒ වගේම ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මෙහෙම වීඩියෝ එකක් ගේනවා කියලා තීරණය කරේ. මේක ගොඩක් දවස් ඉඳලා මම තීරණය කරලා තිබ්බ වීඩියෝ එකක්. ඉතින් මට වැඩත් එක්ක මේ වීඩියෝ එක ගේන්න බැරි වුණා. මොකද මට ගිෆ්ට් ඇත්තටම ගොඩාක් හම්බුණා. ඒ කියන්නේ එකම වර්ගයෙන් 3ක් 2ක් ඒ වගේ හම්බුණා. ඉතින් මට මේ වගේ තෑගි මගේ ජීවිතේට කවදාවත් ලැබිලා නැහැ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මගේ හිතේ තියෙන ලොකුම සතුටකට. ඉතින් ආයෙම වතාවක් මම කියන්නේ මට මේ තෑගි ලබා දුන් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මොකද අලුත් ගෙඩ ගෙවිදීමක් කියන්නේ අපි ගෙදර අංග සම්පූර්ණව හදාගත්තට අපිට ගෙදර අවශ්‍ය බඩු අංග සම්පූර්ණ කරගන්න බැහැ. ගෙදරට ඇවිල්ලා මාසයක් දෙකක් හෝ අවුරුද්දක් විතර කාලයක් යනවා අපිට ගෙදර අවශ්‍ය බඩු අංග සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගන්න. ඉතින් මට මම සම්පූර්ණ කරගත්තේ නැති ගොඩාක් දේවල් මගේ ගෙදරට ආපු අයගෙන් ලැබුණා. ඉතින් ඒක මට ලොකු ප්‍රයෝජනයක්. දැනටමත් මම 125ක් විතර මෙතනින් ප්‍රයෝජනයට අරගෙන ඉවරයි. මම ඔයාලට ඒවත් පෙන්නන්නම්. මගේ කලින් කිචන් වීඩියෝ එකේදී කට්ටිය අහලා තිබ්බා මේ එක එක අයිටම් ගත්තේ කොහෙන්ද කියලා. මම මේ වීඩියෝ එකෙන් ඒවත් ඔයාලට කියනවා මට ලැබුණේ කොහෙන්ද කියන එක. මේ වගේ මිල ගණන් නම් මම දන්නේ නැහැ. අඩුම තරමේ මේ ගිෆ්ට් මට දුන්නේ කවුද කියන එකවත් මම දන්නේ නැහැ. මොකද මේව ඔක්කොම රැපින් කරලා ලස්සනට පැක් කරලා තිබ්බේ. ඉතින් මම දන්නේ නැහැ මේ ගිෆ්ට් එක මෙයා දුන්නේ කියලා. අර නම් ගහපු 3 5 6ක් විතර තිබ්බා. ඒව විතරයි මම දන්නේ. මට මේ දේ ලබා දුන්නේ මේ අය කියන එක. ඉතින් මම ඒ වුණාට ඔයාලට කියන්නම් මේ මගේ අයිටම් කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්කන් රැඳිලා ඉන්න. ඒ වගේම මම ඔයාලට අවසානයේදී පෙන්නන්නම් මම තෙමු ඇප් එකෙන් දාපු ඕඩර් එකක් මට ලැබුණා. මම ඒකත් ඔයාලත් එක්කන් ෂෙයා කරගන්නවා. මොකද ඒකත් කිචන් එකට බොහෝම අවශ්‍ය වෙන දේවල් වර්ග 5ක් තමයි මම ඕඩර් කරේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒවා මොනවද, ඒකට ගිය මුදල් ප්‍රමාණය කොච්චරද කියන එක මම පෙන්නන්නම් වීඩියෝ එකේ අන්තිමේදී. ඉතින් මේ තියෙන්නේ මම මගේ ගිෆ්ට් ටික අස් කරගත්තට පස්සේ තියෙන විදිහ. ඉතින් ඒ වගේ බොක්ස් ටික මම වෙනම අරගෙන තිබ්බා. මම දැන් මේවා එකින් එක ඔයාලට පෙන්නන්නම්.
ඉතින් ඔයාලටත් මේවා වැදගත් වෙයි. ඔයාලා තව කෙනෙක්ගේ ගෙදර get ගෙවැදීමකට gift එකක් දෙද්දී ඒ වගේම ඔයාලා මොනවා හරි ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ගෙනත් තියෙන්නේ. ඉතින් ගෘහණියන් කැමතිනේ ඉතින් මේ වගේ කිචන් අයිටම්, gift item බලන්න. ඉතින් එයාලටත් වැදගත් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක ගැන ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. කලින් වීඩියෝ කලින් මම දාලා තිබ්බේ මගේ කිචන් එකේ වීඩියෝ එකක්. ඒකෙදි මේ ගොඩක් අය අහලා තිබ්බා මේක කොහෙන්ද ගත්තේ කියලා. ඉතින් ඉන්නකො මම මේක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක බිත්තර දාන්න තමයි බිත්තර කේස් එකක් විදිහට තමයි මට ලැබුණේ. ඉතින් මේකත් gift එකක් හම්බෙච්ච එකක්. මේක මට ලැබුණේ දම්රෝ එකේ වැඩ කරන හස්බන්ඩ්ගේ යාළුවෙක්ගෙන් තමයි මේක ලැබුණේ. ඉතින් මේක මං හිතන්නේ මම නුවර ගැටඹේ තියෙන දම්රෝ එකේ මේක ඇති ගන්න මම හරියටම දන්නේ නැහැ. මට ලැබුණේ කොහොම හරි දම්රෝ එකේ වැඩ කරන හස්බන්ඩ්ගේ යාළුවෙක්ගෙන් තමයි ওই gift එක. ඒ වගේම මේ පිහි සෙට් එක හම්බුනේත් එයාගෙන්. මේකයි තමයි මට හම්බුනේ. ඉතින් මේ සයිඩ් එකේ ඉඳලා ගත්තොත් එහෙම මේක ඩෙසර්ට් කප් සෙට් එකක්. ඉතින් මේවා තව වෝල් එකේ ගහන්නත් තියෙනවා මට. ගහපුවක් තියෙනවා මම ඔයාලට ඒවත් පෙන්නන්නම්. මේවා ඒ කියන්නේ වෝල් එකේ ගහන්න බැරි තරම් ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය නැති තරම් මට මේ වෝල් ආර්ට්ස් හම්බුණා. කොහොම හරි 12ක් විතර හම්බුණා. ඉතින් තව තියෙනවා මේ දෙක තමයි ගහන්න තියෙන්නේ. අනිත් ඒවා මම බිත්තියේ ගහලා තියෙන්නේ. කාමරවල කිචන් එකේ ගහලා තියෙන්නේ. අපේ අම්මලාගේ ගෙදරත් මම ගිහිල්ලා දෙකක් විතර ගැහුවා. මොකද අපේ ගෙදරට වැඩි නිසා. ඉතින් මේ වගේ කෙටල් දෙකක් මට හම්බෙලා තියෙනවා. මේ වගේ ටෝස්ටර් දෙකක් මට හම්බුණා. ඒ වගේම ජූස් බ්ලෙන්ඩර් එකක්. ඒ වගේම බ්ලෙන්ඩර් එකක්. මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ලස්සන මම මේ සෙට් එකට මම ආසයි. ඒක හරිම ලස්සනයි. ඒකේ කෝප්ප 6යි පිරස 6යි තමයි මට ලැබිලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ ප්ලේට් 6යි කරිදීසි 6යි. ඒ වගේම මේ මම හිතන්නේ කිරිබත් ප්ලේට් වගේ පොඩි ප්ලේට් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඒකෙම හම්බෙලා තියෙනවා අඩු කෝප්ප සෙට් එකක්. ඒ වගේම පීරස සෙට් එකක්. ඒ වගේම බත් අරින බෝල් එක යටින් තියෙනවා. මේක බත් අරින ගන්නත් පුළුවන්. කරිස් අරින්න ලොකු කරිස් අරින්න ගන්නත් පුළුවන් මේ සෙට් එක. ඉතින් මේක ඒ බ්‍රෑන්ඩ් එක කිව්වොත් එහෙම දංකොටුව තමයි ඒ බ්‍රෑන්ඩ් එක මට හම්බුනේ. මේ බොක්ස් දෙක තමයි. ඉතින් මේකේ තමයි තිබ්බේ මට ටී කප් සෙට් එකයි ටී පොට් එක ඒ වගේ දේවල් තමයි මේ බොක්ස් එකේ තිබ්බේ. ඉතින් මේ බොක්ස් එකේ තමයි තිබ්බේ මට අවශ්‍ය කරන මට ලැබුණ කරිදීසි ප්ලේට් එතකොට බත් ප්ලේට් එක ඒ වගේ දේවල් තමයි මෙන්න මේ ලොකු බොක්ස් එකේ තිබ්බේ. ඉතින් ඒ වගේම මට කිචන් එකට නැති ගොඩාක් දේවල් ලැබුණා. මෙන්න මේ සෙට් එකත් හරිම ලස්සනයි. අන්කොමන් ඒක මාරම ලස්සනයි. ඒකටත් මං ආසයි. ඉතින් මේ හම්බුන හැම දෙයකටම මං ආසයි. ඉතින් මෙතන තියෙන 25ක් මට හම්බුන gift වලින් මෙතන නැහැ. ඒකට හේතුව තමයි මම ගොඩාක් දේවල් දැනට පාවිච්චි කරලා ඉවරයි. එතකොට විසිල් කෙටල් එක, එතකොට ග්ලාස්, එතකොට ප්ලේට්, ඒ ගොඩාක් දේවල් දැන් මම පාවිච්චිට අරගෙන ඉවරයි. ඒවා මෙතන නැහැ. මම ගෙනල්ලා නැහැ. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන ඩෙසර්ට් කප් සෙට් තමයි මෙතන තියෙන්නේ. මේකත් ඩෙසර්ට් කප් සෙට් එකක්. ඉතින් මෙතන තියෙන්නේ ග්ලාස් ඒ වගේම ග්ලාස් එකත් එක්කන් එන පොට් එක එන්නේ සෙට් එකම තමයි මෙතන තියෙන්නේ. ඉතින් බීම වගේ දෙනකොට ඒ සෙට් එක වටිනවා.
ඉතින් මෙන්න මේ වගේ තමයි ඉතින් මට හම්බුණ මේ හොට් පොට් සෙට් එකක් මේක මම දානේ අරන් යන්න වගේ අවශ්‍ය නම් මෙන්න මේ හොට් පොට් සෙට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි මට ගිෆ්ට් හම්බුණ ගිෆ්ට් ඔක්කොම මම මෙතනින් තියලා තියෙනවා. හැබැයි ගොඩාක් දේවල් මම කිචන් එකේ පාවිච්චි කරන්න අරන් තියෙනවා. ඒවා කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති. මේකත් මම පාවිච්චි කරන ගමන් තමයි තිබ්බේ. ඒක මම ගෙනාවේ ඔයාලට පෙන්වන්න. මොකද කට්ටිය කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා මේක කොහෙන්ද ගත්තේ කියලා. ඉතින් මම එයාලට උත්තරයක් දෙන්න ඕන නිසා තමයි මේක මෙතෙන්ද ගෙනල්ලා ඔයාලට පෙන්නවුවේ. මෙන්න මේ වගේ තමා ජූස් හදද්දි ගන්න ජූස් ග්ලාස් ඒ වගේ දේවල් තමයි මේ වගේ තියෙන්නේ. ඉතින් තව ග්ලාසස් සෙට් එකක් මට මෙතනින් තියන්න අමතක වුණා. ඉන්නකො මම එකක් අරන් තියන්න. ග්ලාසුත් මට හම්බුණා මට ඒ ටික තියන්න අමතක වුණා. මේ වගේ ඉතින් වීදුරු බඩු එතකොට පෝසිලොන් අයිටම් ඒ වගේම ඉලෙක්ට්‍රික් අයිටම් ඒ වගේම ඒ හැමදේම මට ලැබුණා. වෝල් ආර්ට්ස් එතකොට වොච් එතකොට බ්ලෙන්ඩර් ඒ වගේ දේවල් ලැබුණා. ඉතින් මට ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුනේ. මේ වගේ දේවල් බලන්න ආස අයත් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරට හම්බ වුණ ගිෆ්ට් අයිටම් සාමාන්‍යයෙන් ඒවා අන්බොක්ස් කරන්න ඒවා බලන්න හැමෝම ආසයි. ඒ නිසා තමයි මම ඔයාලත් එක්කන් මේ වීඩියෝ එක ෂෙයා කරගත්තේ. මට ලැබුණු තෑගි පෙන්නවුවේ. ඔයාලටත් අයිඩියා එකක් ලැබෙයි මම මේ වගේ දේවල් ගන්න ඕනේ මේ වගේ දේ ගත්තොත් හොඳයි කියන එක. ඉතින් මේ තියෙන්නේ මම අර බිත්තර දාලා තියෙන මම නම් මෙයාට කියන්නේ කිකිලි කියලා. මම කියන්නේ අපේ ගෙදර ඉන්නේ කිකිලි කියලා. මේ ඉතින් කිකිලියක් තමා ඇත්තටම එයා. මම ඒකට හරි ආසයි. මොකද මම කොහෙවත් දැකලා නැහැ මේ වගේ එකක්. ඒ නිසා තමයි මම ඒකට ගොඩක්ම ආස. ඉතින් මේ පිහි සෙට් එකත් ඒ අයියම තමයි මට ගෙනල්ලා දුන්නේ. මේකත් ඇත්තටම ගොඩාක් හොඳයි මේ පිහි සෙට් එක. ගන්න අය ගන්න අවුලක් නැහැ. ගන්න පිහි සෙට් එක ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඒ සෙට් එක ගන්න. ඒක හොඳයි. මං හිතන්නේ බොස් තමයි නම. ඒ පිහි සෙට් එකේ. ඉතින් මේ තියෙන්නේ මට ලැබුණු තෑගි මට ලැබුණු වටිනාම වස්තු. ඉතින් හදවතින්ම යම් කෙනෙක් ගිහින් තෝරලා මම මේ දේ දෙන්න ඕනේ කියලා දුන්න හදවතින්ම දුන්න තෑගි තමයි මේවා. ඉතින් මට මේවා මම ගත්ත දේවල් වලටත් වැඩිය වටිනවා. ඒ නිසා තමයි මම මේවා වෙනම මගේ කබඩ් එක අස් කරලා ඉතින් තියාගෙන තියෙනවා. ඉතින් ගොඩක්ම ආසාවෙන් මේවා ලබා දුන්න හැමෝටම ආයෙම වතාවක් බොහොම ස්තුතියි කියලා කියනවා මම.
තෙමෝ එකෙන් ඕඩර් කරපු කිචන් එකට අවශ්‍ය වෙන අයිටම් 5. ඉතින් මේ පළවෙනි අයිටම් එක තමයි කිචන් කියලා වෝල් එකේ අලවන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒක ගත්තා ආසාවෙන් ආස නිසා. ඊට පස්සේ මම ගත්තේ කිචන් ටවල්. මේකේ 5ක් එනවා. ඒ වුණාට මේකේ මැටීරියල් එක නම් එච්චරම ක්වොලිටි නැහැ කියලා මට හිතෙනවා. ඒක පාවිච්චි කරලම තමයි බලන්න වෙන්නේ. මට ඒක අල්ලද්දි දැනෙනවා ක්වොලිටි එක අඩුයි කියලා. ඊළඟට මම මේ ඕඩර් කරලා තියෙන්නේ ඒක නිකන් අර ෆ්ලවර් එකක් වගේ. ඔයාලත් දැකලා ඇති. ඒක ලස්සනයි. මම කිචන් එකේ තියන්න තමයි ඕඩර් කරේ. ඉතින් ඒක නම් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි, වැදගත් දෙයක් නෙවෙයි. ඒ වුණාට මම ආස නිසා ඕඩර් කරා. ඊළඟට මම ඕඩර් කරේ සින්ක් ඒරියා එකට අවශ්‍ය වෙන අයිටම් දෙකක්. අපි හැඳි පිහි ඒ වගේ දේවල් හොදපුවාම ඒ වලට අපිට එතනම වතුර බහින්න එල්ල ගන්න පුළුවන්. ඒ වගේම එක සයිඩ් එකකින් හෑන්ඩ් වොෂ් එක, එතකොට විම් ඒ වගේ දේවල් තියාගන්න පුළුවන්. ඒ වගේ හැංගර්ස් දෙකක් තමයි මම ඊළඟට ඕඩර් කරේ. ඉතින් ඒකේ ෆික්ස් කරගන්න විදිහත් ඇවිල්ලා තියෙනවා. ඉතාමත්ම පහසුයි. අපිටම මේක බිත්තියේ ෆික්ස් කරගන්න පුළුවන්. මම බිත්තියේ ෆික්ස් කරගත්ත වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම් අවසානයේදී. ඉතින් ඒ වගේ අයිටම් දෙකක් තමා මම ඕඩර් කරේ. එතකොට ඔක්කොම 5යි. ඇත්තටම මම නම් හිතුවේ මේ දැන් මම අන්බොක්ස් කරන එක ඉතාමත්ම ලොකුයි කියලා. ඒ වුණාට ඒක චූටි. අපි හිතන තරම් විශාලයෙන් ලොකු වෙන්නේ නැහැ. මට පාර්සල් එක ලැබෙනකොට මම හිතුවා මේක මම මේ ඕඩර් කරපු එක මේ පාර්සල් එකේ නැතුව ඇති කියලා. ඉතින් ඒ වුණාට ඒක තිබ්බා. ඒ වුණාට ඒක අවුලක් නැහැ. මම එකෙන් මට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වුණාට මේවා මං හිතන්නේ මේක කොරියන් වෙන්න ඕනේ මේ මම ඒ ඕඩර් කරපු දෙක. ඉතින් ඒක ඇත්තටම කියනවනම් මේ ලංකාවේ නිෂ්පාදන වගේ නෙමෙයි, කොරියන් නිෂ්පාදන. හරිම හොඳයි. ඒ වගේම ෆික්ස් කරගන්නත් අපිටම පුළුවන්. ඒකට ගම් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක මාරම ක්වොලිටි. ඒ කියන්නේ හොඳට ඇලවෙනවා. බොරු දේවල් නැහැ. හොඳම දේවල් තමයි ඒකෙන් ඇවිත් තිබ්බේ. ෆික්ස් කරගන්න විදිහත් ඉතාමත්ම අපිට කියන්නේ ලංකාවේ කෙනෙක්ට උනත් බලලා ෆික්ස් කරගන්න පුළුවන් විදිහට ඒකේ කැටලොග් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ නිසා මම කියනවා ඒක ඇත්තටම වටිනවා කියලා. ඔයාලත් මේක දැකලා ඇති. හැබැයි හිතන තරම් විශාලයක් නම් නැහැ. ලොකු නැහැ. ඉතින් මේ අයිටම් 5 තමයි මම තෙමෝ එකෙන් ඕඩර් කරේ. ඉතින් මම සින්ක් ඒරියා එකේ වීඩියෝ එක මම ඊළඟට ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම තෙමෝ එකෙන් ඕඩර් කරලා මම ඔයාලට කලින් පෙන්නපු අයිටම් දෙක ෆික්ස් කරගත්තට පස්සේ තියෙන විදිහ. මම මේකේ වම් අත පැත්තේ මෙන්න මේක පාවිච්චි කරන්නේ ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ් ඒ වගේ දේවල් තියාගන්න. මේ පැත්තෙන් එක පාවිච්චි කරන්නේ පිහි හැඳි හැම හොදලා එල්ලන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඒක මම කොහොමද කරන්න කියලා. ඉතින් මේකේ වම් අත පැත්තේ අයිටම් එකට උනේ 1475ක්. එතකොට මේකට උනේ 2400 ගාණක්. ඉතින් ඔයාලත් ඕඩර් කරනවා නම් තෙමෝ එකෙන් ඕඩර් කරගන්න. මෙන්න මේ වගේ තමයි ෆික්ස් කරාට පස්සේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් වැදගත් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මගේ YouTube channel එකත් එක්කන් දිගටම රැඳිලා හිටියට, මගේ වීඩියෝ එකත් එක්කන් දිගටම රැඳිලා හිටියට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. Daily Life with Shachi මගේ YouTube channel එකට එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා හැමෝගෙම දවසම සුබ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.